වන් සුබ දවසක් කියලා පිළිගන්නවා. අදත් මම ඔයාලව සිංහල ක්‍රියේෂන් YouTube channel මාලාවට අද දවසේ මම ඔයාලත් එක්ක කතා කරන්න ලෑස්ති වෙන්නේ හරිම ලස්සන පාඩම් එකක්. මොකක්ද? O level වලදී අපි කතා කරන ලස්සන නවකතාවක් තියෙනවා. ඒක ඉංග්‍රීසි කතුවරයෙකු විසින් එළි දක්වන ලද එකක්. සිංහලයට අනුවර්තනයක් කොට හැඩගැස්සූ කතාවක්. ඉංග්‍රීසි කතුවරයෙකු විසින් එළි දැක්වූ කතාවක් සිංහලයට අනුවර්තනය කර සකස් කරගත් කතාවක් තමයි අපි අද කතා කරන්නේ. මොකක්ද මේ කතාව? මේ කතාව තමයි බැද්දේගම කියන්නේ. මේ මගේ අතේ මේ වෙලාවේ තියෙන්නේ බැද්දේගම. මේ බැද්දේගම කතාව අපි නැත්තම් කියනවා නවකතාව කාගේ රචනයක්ද? මේ කතාවේ උඩම තියෙනවා මේ ඔයාලට පේනවද නැහැ ලෙනාඩ් උල්ෆ්ගේ බැද්දේගම. ලෙනාඩ් උල්ෆ්ගේ The Village in the Jungle. ලෙනාඩ් උල්ෆ්ගේ The Village in the Jungle කියන කෘතියෙන් තමයි එයාගේ නවකතාවෙන් තමයි අනුවාදයක් කියන්නේ අනුවර්තනයක් වශයෙන් පරිවර්තනයක් කියන්නේ ඒ කතාව ඒ විදිහටම එලි දක්වනවා. හැබැයි අනුවර්තනයක් කියන්නේ ඒ කතාව ඒ සමාජ කොටසට, ඒ කියන්නේ දැන් ඉංග්‍රීසීන්ට ගැලපෙන විදිහට නෙමෙයි සිංහලයට ගැලපෙන විදිහට ඒකේ යම් කොටස් වෙනස් කරලා හදනවා ලස්සනට. ඒක තමයි අපි කියන්නේ අනුවර්තනයක් කියලා. අනුවර්තනය තමයි මේකේ දාලා තියෙනවා අනුවාදයක්. අනුවාදාත්මක කෘතියක්. ඒ කියන්නේ සිංහල ජනයාට සිංහලයට සමීප වෙන විදිහට තමයි මේ බැද්දේගම කියන කතාව රචනා කරලා තියෙන්නේ. බැද්දේගම මේ ලෙනාඩ් උල්ෆ්ගේ The Village in the Jungle කියන එක බැද්දේගම විදිහට අනුවර්තනයක් කරලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ නවකතාව ගොඩක් හොඳ නවකතාවක්. මොකද ඒකට හේතුව භාෂා විචාරකයෙක් විදිහට ලෙනාඩ් උල්ෆ් මහතාගේ සේවය අගය කරන්න ඕන. ඒ වගේම තමයි මෙතුමා The Village in the Jungle කියන කෘතියෙන් කියනවා මුළු ලංකාවම මේ මන් ලියන කෘතිය හා සමානයි. ඒ කියන්නේ නූගත් දාර්ශනික භාවයකින් තොර සමාජයක් විදිහට තමයි ලංකාවේ එලි දක්වන්නේ. නමුත් ඒ.පී. ගුණරත්න මහතා විසින් මේක එහෙම දෙයක් නෑ ලංකාවේ. මේක ලංකාවේ එක්තරා ජන කොට්ටාසයකට පමණක් සීමා වූ දෙයක් බව මනාව විදහා දක්වනවා. ඒක තමයි The Village in the Jungle. ගම්මානයක් තියෙන්නේ කැලයක් මැද්දේ කියන එක මෙයා හරි ලස්සනට කියනවා බැද්දේගම කියලා. ඒක ගැළපෙන විදිහට අනුවර්තනයක් කරලා තියෙන්නේ. ඒක මම මුලදිම කිව්වේ පරිවර්තනයක් කියන්නේ මේ ඉංග්‍රීසි කතාවේ විදිහටම හුවා දැක්වීමක්. හැබැයි ඒ.පී. ගුණරත්න මහතා එහෙම නෙමෙයි. එයා සිංහල භාෂාවට ගැළපෙන විදිහට, සිංහල භාෂණයට ගැළපෙන විදිහට මේක අනුවර්තනයක් කරලා තියෙනවා. අපි කියන්නේ ගැළපෙන්න හදනවා. අන්න එහෙම දෙයක් කරලා තියෙනවා. ඉතින් මේ බැද්දේගම ඇතුලේ අපිට කතා කරන්න ඕන චරිත ටිකක් තියෙනවා. කවුද චරිත? පළවෙනි චරිතය තමයි මේ කතාවට අපිට ප්‍රවිෂ්ඨ වෙද්දිම ඉන්න ප්‍රධාන චරිතයක් තියෙනවා. ඒ තමයි සිලිඳු. මෙයා තමයි ගම්මානේම වැද්දා. ගම්මානේ මස් වැද්දා එහෙම හඳුන්වන්නේ. මෙයා ගොඩක් වෙලාවට නිසල්මන් නිශ්චල චරිතයක්. නිසල්මන් ඒ කියන්නේ කාටවත් මොනවන්නේ තනිකර කතා නොකරන පුද්ගලයෙක් හා සමානයි. ගොළු පුද්ගලයෙක් කියන්නේ අපි අන්න එයා සමානයි. අවශ්‍ය දෙයක් පමණක් වූ විට කතා කරනවා. ඒ ඇරුණාම මෙයා ගොඩාක් නිහඬ පුද්ගලයෙක්. ඒ වගේම තමයි බලාගත්තුවත බලාගෙන ඕනෑ තරම් කාලයක් සිටිනවා. ඒකින්ද මෙයාට කට්ටිය කියනවා පිස්සු කියලා. ඒකින්ද මෙයාව පිස්සු වැද්දා කියලා ගම්මානයේ අය හඳුන්වනවා. ඒ වගේම සිලිඳුගේ අනිත් පැතිකඩකුත් තියෙනවා. ඒ මොකක්ද? තමන්ට යම්කිසි විනයක් නැත්තම් කරදරයක් සිදු කරපු පුද්ගලයෙක් වේ නම් ඒ පුද්ගලයාගෙන් කෙසේ හෝ පරිගන්නවා. පුළුවන් උපරිමෙන් මෙයා
එයාව විනාශ කරන්න බලනවා. ඉතින් මේක හින්දා මේ සිංහල මේ සිලිඳු කියන මේ අපේ කතාවේ අපේ ඒ බිගුන්රත්න මහත්තයාගේ බැද්දේගමේදී සිලිඳු කියන චරිතය නැත්නම් ගමේ අය කියන පිස්සු වැද්දා කොටියෙක් විදියට සලකනවා. කවුරු විදියටද? කොටියෙක් විදියට. කියන්නේ නපුරු පොරක්. ඉතින් මේ සිලිඳු ගමේ ජීවත් වෙනවා. ගමක අනිවාර්යයෙන්ම ආරච්චිල කෙනෙක් ඉන්න ඕන. කවුද මේ ගමේ ආරච්චිල? මේ ගමේ ආරච්චිල තමයි බබේහාමි කියන්නේ. මේ බබේහාමි ආරච්චිලට තියෙන එකම හැකියාව ගම් නායකයෙක් වීමේදී විශිෂ්ට හැකියාවක් තියෙන්න ඕන. ඉතින් මේ ගම් නායකයාට ඒ විශිෂ්ට හැකියාවක් තියෙනවා. මොකක්ද? ඒ ගම් නායකයාට තමාගේ නම ලියන්න පුළුවන්. බබේහාමි. එයාට විතරයි මේ ගමේ නමක් ලියන්නවත් දැනුමක් තියෙන්නේ. එතකොට හිතන්න මේ ගමේ පුද්ගලයින්ගේ සාක්ෂරතාවය ඉතාම අල්පයි. ඒ කියන්නේ සාක්ෂරතාවයෙන් ඉතාම අඩු ජන කොට්ටාසයක් තමයි මේ ගම්මානය තුල ජීවත් වෙන්නේ. මේ ගම්මානයේ ගෙවල් 15ක් 20ක් අතර ප්‍රමාණයක් තමයි ජීවත් වුණා කියලා හඳුන්වන්නේ. ඉතින් මේකේ මෙයා යාළු වෙනවා. මේ සිලිඳු කියන එක්කෙනා විවාහයක් කරගන්නවා. ඒ කාත් එක්කද මේ බබේහාමි ආරච්චිලට නංගි කෙනෙක් ඉන්නවා. එයාගේ නම ඩිංගිහාමි. මේ දෙන්න විවාහ වෙනවා. සිලිඳු සහ ඩිංගිහාමි. මේ දෙන්න විවාහ වෙලා කල්යෑමෙන් මේ දෙදෙනාට සිලිඳුට දාව ඩිංගිහාමිට දුවලා දෙදෙනෙක්, අපි කියන්නේ දූවරුන් දෙදෙනෙකු උපත ලබනවා. එක්කෙනෙක්ගේ නම කවුද? පුංචිමැණිකා. අනිත් එක්කෙනාගේ නම හින්නිහාමි. ඉතින් මේ පුංචිමැණිකා සහ හින්නිහාමි කියන මේ දෙන්න ගොඩාක් ඒ කියන්නේ අපි කියන්නේ කාන්තා ලක්ෂණ වලින් තොරව පිරිමි පෞරුෂයකින් තමයි හැදෙන්නේ. මොකද පොඩි කාලෙදිම මේ දෙන්නගේ අම්මා නැති වෙනවා තාත්තා අතින් පහර කෑමට ලක් වෙලා. මොකද ඒ වෙද්දී ඒ සමාජයේ ඒ ගම්මානේ එම ජන කොට්ටාසයට සීමා වෙච්ච යම්කිසි මතවාද තිබ්බා. ඒ අතර ප්‍රමුඛත්වයක් ගත්තා ගෙපලක නැත්තම් ගෙදරක කාන්තාවක් උපදින නැත්තම් ගැහැණු දෙරවියක් උපදින එක ගැලපෙන්නේ නැහැ. ඒක හොඳ නැති දෙයක් කියලා විශ්වාසයක් තිබ්බා. ඉතින් මේ විශ්වාසෙ මත මේකෙදි මෙයා ඒ කියන්නේ අපි කියන්නේ සිලිඳු අන්ධ මිත්‍යා මතවාදියෙක්, අන්ධ භක්තිකයෙක් කියන්නේ අපි දැන් අඟුලිමාල මහරහතන් වහන්සේ ගැන කතා කරද්දී එතකොටත් ඒ කතාවේදී අපිට තේරෙනව නේද? අමාවතුරේ අඟුලිමාල මහරහතන් වහන්සේ ගැන කතා කරද්දී එයා අන්ධ ගුරු භක්තිකයෙක්. අන්න ඒ වගේම එකක් තමයි මෙතනදී තියෙන්නේ. එතකොට සිලිඳුගේ හිතේ තියෙන්නේ ඒ වගේ දෙයක්. එයා හිනට මතවාදී. ඒ කියන්නේ මොනවා හරි දෙයක් ගැන ඕනවට වඩා හිතනවා. පිස්සු කියන්නේ අන්න ඒකයි ගම්මාන මිනිස්සු මේ සිලිඳුව පිස්සු වැද්දා කියලා හඳුන්වන්නේ. ඉතින් මෙයා ඩිංගිහාමිට දරුවෝ දෙදෙනම කාන්තාවන් නිසා නැත්නම් ගැහැණු දෙරවියන් නිසා පහර දෙනවා. ඉතින් මේක ප්‍රතිඵලයක් විදිහට ඩිංගිහාමි මැරෙනවා. ඊට පස්සේ මේ ගම්මානේ කෙළවරක ජීවත් වෙනවා සිලිඳුගේ නංගි කෙනෙක්. සිලිඳුගේ නංගි නෙමෙයි, දුරින් ඥාති වෙන නංගි කෙනෙක්. ඒ නංගිගේ නම තමයි කර්ලිනාහාමි. අපි කියන්නේ කර්ලිනාහාමි. මේ කර්ලිනාහාමි මේ ගම්මානේ කෙළවරක ජීවත් වෙන්නේ. එයාගේ දරුවොත් නැති වෙලා යනවා. එයාගේ ස්වාමියාත් මැරිලා යනවා. ඊට පස්සේ එයා තනිකඩ වෙන්නේ. ඉතින් මවගේ ඇවෑමෙන් පස්සේ සිලිඳු මේ කර්ලිනාහාමිව තමන්ගේ නිවසට එක්කගෙන එනවා. දුරින් ඥාති වෙන කෙනෙක් කියලා මම මුලදී කිව්වා. එයාව මේ ගෙදරට එක්කන් එනවා. ඒ මොකටද එක්කන් එන්නේ? තමන්ගේ වැඩ ටික කරගන්නත්, පුංචිමැණිකා සහ හින්නිහාමි කියන දුවරුන් දෙදෙනා බලා ගන්නත්. සිලිඳු කිසිම දෙයක් කිසිම වෙලාවක ආදරෙන් ඒ ළමයි දෙන්නව හුරතල් කරන්නේ නැහැ. මෙයාලට ඕන කන්න බොන්න ඕන අවශ්‍ය දඩමස් ආහාර මේ හැමදේම ගෙනල්ලා දෙනවා. හැබැයි දරුවෝ දෙන්න හුරතල් කරන්නේ නැහැ. දවසක් සිලිඳු පිලේ කෙළවරකට වෙලා එන තියාගෙන බලාගෙන ඉන්නවා. ඒ වෙලාවේ පුංචිමැණිකා එයාගේ ළඟට ඇවිල්ලා දන හිසට අතක් තියලා සිලිඳුගේ මූණ දිහා බලනවා. සිලිඳුගේ මූණ දිහා බැලුවට පස්සේ සිලිඳුගේ හිතේ පුංචිමැණිකා ගැන ආදරයක් ඇති වෙනවා. ඒකට තමයි කියන්නේ පීතෘ සෙනෙහස කියලා. ඉතින් මේ පීතෘ සෙනෙහසත් සමග සිලිඳුගේ ඔලොමොල අපි කියන්නේ නිකන් අර
අමාරු එයාගේ නිකන් අර හිතේ තියෙන තද ගතිය තුනී වෙලා මොළොක් සියුමැලි ගතියක් ඇති වෙනවා මේ දරුවෝ දෙන්නා විදියට. මෙයා Taman දන්න හැම ශිල්පයක්ම වනයෙන් ගෝන්නු මීහරක් කොටි වලස්සු මේ ආදී හැම සතෙක්ගෙන්ම කෙලෙදි පරිස්සම් වෙන්න සිරිඳු මේ දෙන්නට කියලා දෙනවා. මම මුලදී කිව්වා මේ දෙන්න කාන්තා ලක්ෂණයන් තිබ්බත් ඒ වගේම තමයි ගමේ අනිත් ගැහැණුන්ට සාපේක්ෂව මේ දෙන්න හොඳට මේ නිකන් ලස්සන මේ රෝසපුවක් තිබ්බා. මොකක්ද හේතුව? ගමේ අනිත් අය කුරක් කන් රොටි පමණයි ආහාරයට ගන්නේ. හැබැයි සිරිඳු දඩයක් ආරේ. සිරිඳු මස්ද, ඌරු මස්, මුව මස් මේ ආදී මස් වර්ග ගෙදරට එද්දී අරගෙන එනවා. ඉතින් මේවා කන්න දෙනවා. කුරක් කන් රොටි මේවා කාලා පළවැල මේ හැම දෙයක්මත් එක්ක අපේ පුංචි මණිකසා ඉන්නේ මේ ගමේ අන් කාන්තාවන්ට වඩා පුෂ්ටිමත් සිරුර වලින් ඉවෙනවා. ඉතින් මෙතනින් මම අද මේ වීඩියෝ එක නතර කරනවා. මොකද වීඩියෝ එක කල් වේලා ඉක්මවා යන හින්දා අනිත් දවසෙත් මම මේ වගේ වීඩියෝ එකක් අරන් එන්න බලාපොරොත්තු වෙන. අදට ඔබ නිවසින් සමගට යනවා. ඉතින් මෙතෙක් ඔබට ආයුබෝවන්.